jumpsuit එක. ඉතින් මුලින්ම මම ගත්තේ මෙන්න මේ විදිහේ orange color. මෙන්න මේ ඊළඟට ආයෙත් t-shirt එකක්. free size white dress එකක්. මේකත් මම ගත්තා මෙන්න මේ t-shirt එක. මෙන්න මේ frock එක. ඔයාලා ඊළඟට තියෙන්නේ t-shirt එකක්. දවසවල trendy යන two pieces කි. ඒක නම් tiger print t-shirt එක. ඊළඟට තියෙන්නේ white dress එකක්. මම ගත්තා මෙන්න මේ Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම එදා වීඩියෝ එකේ ඔයාලට පෙන්වන්න මම තිලකවර්ධනගේ shopping ගියා කියලා මම ඒ වීඩියෝ එකේම ඔයාලට කිව්වා මම ඉස්සරහට මම ගත්ත දේවල් වල වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. ඉතින් මම හිතුවා අද ඒ වීඩියෝ එක කරොත් හොඳයි කියලා. එතකොට ඔයාලට මෙතනින් ආස දෙයක් තියෙනවා නම් ඒ දේවල් ඔයාලට කියලා ගන්න පුළුවන් නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ බෑග් එකේ තමයි මගේ ඇඳුම් ටික තියෙන්නේ. මම ඇඳුම් ටික එළියට අරන් ඔයාලට පෙන්නන්න නැත්තම් මේ බෑග් එකේ සද්ද ඔයාලට වීඩියෝ එකට කරදරයක් වෙන හින්දා. හරි. මම මුලින්ම ගත්ත ඇඳුම තමයි මෙන්න මේ jumpsuit එක. ඔයාලට පේනවා ඇති ඒක black and white material එකකින් තමයි කරලා තියෙන්නේ. මේ විදිහේ holder neck එකක් එනවා. ඒ වගේම මෙතන මේ waist එක ළඟින් belt එකක් ගිහින් තියෙනවා. ඒ වගේම back එකෙන් මෙතන smoke කරලා තියෙනවා. එතකොට අර අපේ waist එකේ size එකට ඒක හරියටම adjust වෙලා හරිම ලස්සන fit on එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සෙන් zip එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ විදිහට දිගට තියෙනවා jumpsuit එක. මේකේ size එක මට හරියටම match වෙනවා. දිග මහත හැමදේම හරියටම perfectly match මට මේ fit on එක. ඉතින් මේකේ price එක වෙන්නේ 2195 rupees. මේක මම හිතනවා ඒ ගානට worth කියලා. මොකද jumpsuit එක සාමාන්‍යයෙන් 3000කට වැඩි price තමයි යන්නේ. තිලකවර්ධන කියන්නේ කොහොමද අර reasonable price එකක් නේ යන්නේ. ඒ හින්දා මේක හරිම ලස්සන item එකක් තමයි මම එදා purchase කරපු. ඊළඟට මම t-shirt ටිකක් වැඩිපුර ගත්තා. මොකද මට දැන් hostel වල වගේ ඉඳි අවශ්‍ය වෙනවනේ. ඒ හින්දා ඉතින් මුලින්ම මම ගත්තේ මෙන්න මේ white and blue t-shirt එක. මෙතන නිකන් අලියෙක් නේද? ඔව්. elephant කෙනෙක් print එකක් ගිහින් තියෙනවා. ඉතින් මේකේ size එක large. මේකේ price එක වෙන්නේ 495යි. එයාලගේ t-shirt කොහොමද මේ prices නෑනේ. ඉතින් ඔන්න මේක තමයි පළවෙනි t-shirt එක. ඊළඟට මෙන්න මේ විදිහේ orange color t-shirt එකක් මම ගත්තා. මේකත් මේ විදිහට මෙතන පොඩි flower print එකක් ගිහින් තියෙන. ඒක විතරයි මේකට තියෙන එකම print එක. අනිත් ඔක්කොම plain. ඉතින් මේකේ price එකත් 495යි. මගේ second t-shirt එක. ඊළඟට මම ගත්තා maxi dress එකක්. මෙන්න මේ විදිහේ මේක මම shop එකට යද්දිම මේ floor එකේ මුලින්ම dummy එකක් display දාලා තිබුණා. හරිම ලස්සනයි ඒ fit on එක. ඉතින් හින්දා මම අරගෙන බැලුවා. ඇඳලා පස්සේ මටත් ඒ fit on එක හරිම ලස්සනයි. ඔයාලට පේන ඇති හරිම ලස්සන colourful print එකක් ගිහින් තියෙනවා. ඉතින් පිටිපස්සේ මුකුත් නැහැ. පිටිපස්ස අනිකට plain white dress එක තියෙන්නේ. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේක මම ගත්තේ size UK 10 medium කියන size එක. මේකේ price එක උනේ 2590. ඊළඟට ආයෙත් t-shirt එකක්. මෙන්න මේක blue and white. blue එකේ අර white පොඩි dot වගේ print එක ගිහින් තියෙනවා. මේක crop top එකක්. crop t-shirt එකක්. ඉතින් මේකේ price එකත් 495යි. ආයෙත් t-shirt එකක්. මේකත් නිකන් light blue ඉතින් චූටි black වලින් චූටි නිකන් puppy කෙනෙක්ගේ print එකක් ගිහින් තියෙනවා. මේවා පොඩි වෙලා මේ බෑග් එක ඇතුළෙම තියලා. ඉතින් මේක තමයි ඊළඟ t-shirt එක. මේකත් අර ගණන්ම තමයි 495. නෑ මේක 695යි. මේකේ price එක 695යි. මේකේ material එකේ චූටි වෙනසක් තියෙනවා. ඒක වෙන්නේ නැති price එකේ වෙනස තියෙන්නේ. ඊළඟට මම ගත්තා free size white dress එක. මේකත් white and blue design එක තමයි. මට තියෙනවානේ white and blue obsession එකක් ඇඳුම් වලදී. ඉතින් ඒ හින්දා මම මේක ගත්තා. ඔයාලට පේනවා ඇති මේක අර නිකන් මේ විදිහට තියෙන්නේ. එක පැත්තක විතරයි මේ print එක ගිහින් තියෙන්නේ. අනිත් පැත්ත plain white ගිහින් තියෙන. පිටිපස්සත් තනිකරම plain white. මේක free size ආවේ. මේකේ sizes මුකුත් නැහැ. මේකේ ඒ වගේම එනවා අපිට belt එකක්. මෙන්න මේ විදිහට. ඉතින් ඒ හින්දා අපිට අර අපේ waist එකේ ප්‍රමාණයට මේක adjust කරගන්න පුළුවන්. ඒකයි මම මේක ගත්තේ.
ඉතින් මේක තමයි ඒ ෆ්‍රොක් එක. මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේක 3690යි. මෙන්න මේක. මම ගත්තා මෙන්න මේ ටී-ෂර්ට් එක. ඔයාලට පේන ඇති මෙතනින් නොට් එකක් ගිහින් තියෙනවා. ඊළඟට ටී-ෂර්ට් එක ලොන් ස්ලීව්. ඉතින් මේකත් අර ඇඟට හරිම කම්ෆර්ටබල් මැටීරියල් එකකින් තමයි කරලා තියෙන්නේ. මේකේ ප්‍රයිස් එක නෑ. මම හිතන්නේ මේක 800ක් හරි 900ක් හරි ওই වගේ ප්‍රයිස් එකක් තමයි මේක උනේ. ඊළඟට මෙන්න මේ ෆ්‍රොක් එක. ඔයාලා මේක දකින්න නැති මම අපේ අකගේ බර්ත්ඩේ එකට ඒ වෙලේ නිකන් ෆොටෝ ටිකක් ගහන තමයි මේක මම ඇන්දේ. අපිට පේනවා ඉතින් මේක. මේකත් මැක්සි ඩ්‍රෙස් එකක්. මේ විදිහේ ක්‍රොස් ඕවර් නෙක් එක ගිහින් ක්‍රොස් ඕවර් විදිහට තමයි මෙතන ඩිසයින් එක ගිහින් තියෙන්නේ. ඊළඟට මේ විදිහේ ස්ලීව් එකක් තියෙනවා. මේ මෙතන ඉඳන් මෙන්න ස්ලීව් එක තමයි තියෙන්නේ මේකට. ඊළඟට මෙතන ගැඩ කරලා තියෙනවා. මෙතන තියෙන අපිට පොඩි ගැටයක් ගහගන්න පොඩි පටියක්. ඊළඟට දිගට ගවුම් තියෙනවා. මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේක 1790යි. මේකේ අර කලර් කම්බිනේෂන් එක හරිම ලස්සනයි. ඩාර්ක් බ්ලූ and ලයිට් බ්ලූ. ඉතින් මේක තමයි මගේ ඊළඟ පර්චේස් එක උනේ. ඊළඟට තියෙන්නේ ටී-ෂර්ට් එකක්. මේ ටිකක් අර බ්‍රයිට් බ්ලූ කලර් එකක්. ඒ බ්ලූ කලර් එකේ මේ විදිහේ පොඩි හෙල් කියලා print එකක් ගිහින් තියෙනවා. මේක තමයි ඒක. ඒකේ ප්‍රයිස් එකත් 495යි. ටී-ෂර්ට් එක. ඊළඟට මම ගත්තා මේ දවස්වල ට්‍රෙන්ඩි යන 2 pieces kit එකක්. ඒකත් මම ගත්තේ මෙරුන් කලර් එකකින්. මෙන්න මේ විදිහට මේකේ টොප් එක එනවා. ටී-ෂර්ට් එක වගේ. ඔයාලට මේ මැටීරියල් එක පේනවද? මම හිතනවා ඔයාලට මේ මැටීරියල් එක පේනවා කියලා. මේ මැටීරියල් එක හරිම සනීපයි අපේ ඇඟට. මෙන්න මේ විදිහේ මැටීරියල් එක තමයි මේකට තියෙන්නේ. මේක තමයි টොප් එක. මුකුත් නැහැ අනිකරම ඉතින් ප්ලේන් টොප් එක. ඊළඟට ඒකේ පෑන්ට් එකේ කලර් එකෙන්ම මෙන්න මේ විදිහට මේ පිටිපස්සේ මේ විදිහට ගැද කරලා තියෙනවා. ඉතින් මේ දෙකේම ප්‍රයිස් එක උනේ. ඒ වගේ මේකේ සයිස් එක UK 8 small size. මේකේ ප්‍රයිස් එක 1995යි. හරිම worth. මේ දෙකම 1995ට කියන්නේ හොඳ ඩීල් එකක් එක. ඊළඟට තව ටී-ෂර්ට් එකක් තියෙනවා. ඒක නම් ටයිගර් print ටී-ෂර්ට් එකක්. මේක crop ටී-ෂර්ට් එකක්. මේක හරිම ලස්සනයි. ඔය black color high waist wide leg pant එකට වගේ match කරොත් ලස්සනට අපිට මේක ස්ටයිල් කරන්න පුළුවන්. මේකේ price එකත් 495යි. හරි. ඊළඟට තියෙන්නේ white dress එකක්. මෙන්න මේ විදිහට මේක තියෙන්නේ knee length එක වෙනකල් තමයි. මේ විදිහට ලයිනින් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා නම් මේ මැටීරියල් එක මේ විදිහේ කට්ලෝන් මැටීරියල් එකක් තියෙන්නේ. මේ විදිහට තමයි ඒකේ ඩිසයින් එක තියෙන්නේ. මේකේ ප්‍රයිස් එක උනේ 2290යි. මේකේ සයිස් එක නම් UK 12 large. මම දන්නේ එක එක සයිස් වලින් මම අරගෙන හැබැයි මම මේවා ෆිට ඔන් කරලා බැලුවා. මට ෆිට ඔන් එක හරි. ඉතින් මේක තමයි ඒ ගවුම. හරි. ඇඳුම් වලින් මම ගත්තේ ඔච්චරයි. ඊළඟට මම ගත්තා වොච් එකක්. ඔයාලා දන්නවනේ මම කොහෙද වොච් බඳිනවා කියලා. මම ගත්තා මෙන්න මේ රෝස් ගෝල්ඩ් වොච් එක. ඒක හරිම ලස්සනයි. මෙන්න මෙතන වයිට් එකෙන් ඩිසයින් එක ගිහින් තියෙනවා. ඒ වගේම මෙතන වටේ නිකන් ස්ටෝන්ස් වලින් වගේ ඩිසයින් එක ගිහින් තියෙනවා. ඒ වගේම මෙන්න මේක. මේක මම හදා ගන්න ඕනේ. මේක මගේ අතට ලොකුයි. හරි. ඔන්න ඔය දේවල් ටික තමයි මම තිලක වර්ධනකින් ගිහින් ගත්තේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න නැති කියලා. ඒ වගේම ඔයාලා මෙතනින් කැමති දෙයක් තියෙනවා නම් මම මේවා ගත්තේ නිට්ටමුයි තිලක වර්ධනකින්. ඔයාලට එතන ගියොත් මේ දේවල් ටික ගන්න පුළුවන්. එහෙනම් thank you so much for watching guys. See you in next video. Bye.